මේ වීඩියෝ එක මම ඔයාලට කියන්නේ නැහැ අපි කොටාව කොහොමද මට සෙට් වුනේ කියලා සහ මෙච්චර කාලයක් අපි කොහොමද වැඩ කරේ කියලා ඒ වගේ දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් කියනවා. ඊට අමතරව මට මේන්ලි ඔයාලට thank you කියලා කියන්න ඕනේ. මං හිතුවේ මේ වගේ මේ රෝ වෙන මෙහෙම කිසිම එඩිට් එකක් නැතුව මේ වගේ normal ම දාන්න රෝ content එකකට ඔයාලා මේ තරම් හොඳ feedback එකක් දෙයි කියලා. ඇත්තට මේ වැඩේ පටන් ගන්නකොට මම හිතුවේ සාමාන්‍ය views මචං 500ක් උපරිම 1000ක් විතර ඇයි කියලා. මොකද මේ මගේ channel එකේ තියෙන තත්ත්වෙත් එක්ක ඇත්තට මේ subscribers ලා ගොඩක් ඉන්නේ ඇත්ත. ඒ වුණාට මේ මම අර videos දාපු නැති හින්දා මම දන්නවා ඒකෙන් මම සෑහෙන හානියක් කරගෙන තියෙනවා මගේ channel එකට. දැන් සෑහෙන විදියට මචං reach බහලා තියෙනවා. හරිද? ඔයාලම help කරන්න ඕනේ. ඉතින් මේව share කරලා අනම්මනම් කරලා මගේ reach එක ගොඩ ගන්න. ඒක ඔයාලා කරේ මම දන්නද අපි බොක්කලට එක වැඩේ කරනවා කියලා. එසේ හෝ මේ මාර feedback එකක් ඔයාලගෙන් හම්බ වෙනවා. ඉතින් ගොඩක් කටේ DM දාලා එමත් කියනවා අයිය දිගටම කරගෙන යන්නේ series එක මරු. සෑහෙන දේවල් ඉගෙන ගත්තා කියලා. ඉතින් මට මාර සතුටුයි. ඒ සතුටු වෙන හේතුව ඇවිල්ලා මචං අංග එකටම මේ මම කිසිම script එකක්වත් හදාගෙන නෙමෙයි. මගේ ඔළුවට එන ideas මම ඩොග් ගාලා කැමරාවට කියනවා. මේ මම plan කරන්නේ මම මේවා කියනවා කියලා. මට හිතන දේවල් මම ඒ වෙලාවේ කතා කරනවා. කිසිම පිළිවෙලකුත් නැහැ. script මොකද structure එකක් නැහැ. hook එකක් හදලා මුකුත් කිසිම දෙයක් නැහැ. ඔහේ කතා කරනවා. ඒ වගේ content එකකටත් ඔයාලා මේ වගේ love එකක් දෙනවා කියන්නේ ඉතින් මාර සතුටුයි. පට්ටම සතුටුයි. thank you so much. thanks giving ඉවරයි. ඔයාලා මචං බලා සිටියේ මොහොත තා පොඩ්ඩක් උදා වෙන්න තා පොඩි කැලලක් තියෙනවා කියන්නේ. මේ වෙද්දි වීඩියෝස් වල මම ඔයාලට කිව්වා මගේ first client කොහොමද හම්බුනේ සහ තමත් තා පොඩි tips ටිකක් අනම් මනම් දුන්නා සහ මම ඔයාලට කිව්වා අපි මේ ශෂියා මගේ first කියන්නේ YouTube content create කරන client set වලේ කොහොමද යන්න මම ඔයාලට කිව්වා. යන්න කියලා වචනයක් දැම්ම කොහෙන් ආපු එකක්ද දන්නේ. ඒ දේවල් ටික එහෙම වුණා සහ මට ඔයකට පොඩි අතරමැද තියෙන තව පොඩි කාලයකදී පොඩි කැමරේ ට්‍රැක්ස් කරපු එකක් තිබ්බා. ඒකත් මම ඔයාලට කියන්න. මම එදා ඉඳන් මචං මේ කිසිම මොහොතකදී කරමු නැති දෙයක් තමයි මේ වීඩියෝ එඩිටින් වලට ફોකස් කරලම වැඩ කරේ නැහැ. හරිද? ඒ කියන්නේ මම එක දේවල් වලට මට කාලයක් තිබ්බා මචං. පොඩ්ඩක් ගේම් පිස්සුව තිබ්බා. හරිද? ඒ කාලේ මචං මම ගේම් ස්ට්‍රීම් දානවා. එඩිට් පාර්ට් එක කරනවා. හැබැයි ඒක ෆුල් ફોකස් කරලා ඒක එඩිටින්ම විතරක් කරගෙන ඉඳියේ නැහැ. ලයිව් ස්ට්‍රීම් වලින් සල්ලි හොයන්න කියලා හිතාගෙන ගේමින් channel පටන් අරන් එහෙම කාලෙකුත් තිබ්බා. ඊට අමතරව ඔයාලා දන්නද ඩ්‍රොප් ෂිපින් කියලා තියෙනවා. ඒවත් කරා කාලයක්. ඊට පස්සේ ඔය ඔන්ලයින් මනී වලට මචං පිස්සෙක් වගේ මේ වෙලා එක එක ලබ්බලට කෝස් කරලා සල්ලි කරගත්ත එහෙම කාලෙකුත් තිබ්බා. හරිද? මාර මේ දේවල් කරා හැමදේම try කරා. ඒ හැමදේම නෙමෙයි කියන්නේ ගොඩක් දේවල් try කරා. ඔය quick wins තමයි ඒ දවස්වල මම හෙව්වේ. කියන්නේ මගේ track එක බලලා තිබ්බේ ඒ තරම් ඒ කාලේ. කොහොම හරි පස්සේ තේරුණා ඉතින් skill එක develop කරගන්න එක තරම් නම් වටින දෙයක් නෑ කියලා තමයි මේ editing වලට අත ගැහුවේ ඒ දවස්වල. හරිද? කොහොම හරි මේ ඒ වැඩේ කරලා ඉතින් edit කරගෙන ගියානේ. ඒ කියන්නේ ඔය මම ඔය අනිත් දේවල් කරෙත් edit කරන ගමන්. හරිද? කියන්නේ ඔය ශෂිලාගේ දරසලා හැමෝගෙම වැඩ කරන අතරවාරේ තමයි ඔය දේවල් කරේ. තව මම දෙයක් කරා මචං. ඔයාලට මම කිව්වේ නෑ මෙච්චර කාලයකට කවුරුත් දන්නේ නැහැ. ඒ කියන්නේ මම ලොකුවර කරේ නෑ ඉතින්. මේ මම 3D architecture designing තියෙන ඔයාලා දැකලා තියෙන 3D ගෙවල් එම හදලා තියෙනවා. ඒ scene ටික තියෙන 3D visualize කරන ඒවා. අන්න ඒ පැත්තට මාරම ආසාවක් තිබ්බ කාලයක්. හරිද? ඊට පස්සේ මම කරේ ඒකත් self study කරලා කොහොමද ඒව හදන්නේ කියලා බලලා. ඒකේ තිබ්බ මට මතකයි Google SketchUp හරි මොකක් හරි තියෙනනේ Google ද කියලා මතක නැහැ. මොකක් හරි මේ tool එකක් තියෙන SketchUp මම කරා නම් මතක විදියට ඒකේ SketchUp ද කොහෙද මතක නැහැ. ඇත්තට ඒකේ නම දන්න නම් දාන්න. ඒකේ කොහොම හරි කරන්න මචං අපි මේ 3D model එක හදාගන්න ඒකෙන්. ඒ කියන්නේ මේ ගියක් ගත්තොත් එහෙම ඒකේ බිත්ති ටික channel ටික ඔක්කොම හදාගන්න ඒකේ. ඊට පස්සේ Lumion තමයි software එක නම මතක විදියට ඒක render software එක. ඒකෙන් තමයි ඒකට texture add කරලා colors add කරලා බඩු අරම්මන add කරලා ඔක්කොම කරන්නේ ඒකේ. ඒවත් කරා කාලයක්. ඒකේ සල්ලි නම් හෙව්වෙන හතයක්වත් ඒක අර නිකන් අර මගේ තිබ්බ ආතල් එකට මම කරපු දෙයක්. ඒ වගේ track වලත් ඉන්දියා කාලයක්. ඉතින් ඇත්තටම මෙහෙම එකක් කියලා කරේ නෑ මං. editing විතරක්ම කරේ නෑ. අවුරුදු ගාන 10ක් තිස්සේ එක දේවල් කරා. নানা ප්‍රකාර දේවල් කරා. ඒක හේතුව ඇවිල්ලා අර මං ඔයාලට මුලින්ම වීඩියෝ එකක් කිව්වේ ඒකයි. මම අර එක ફોකස් එකක් මට තිබ්බේ නෑ. මම මේකමයි කරන්න කියන එක තිබ්බේ නෑ. කොහෙන් හරි සල්ලි හොයනවා වගේ සීන් එකකට තමයි ඒකේ හැම වෙලෙම කරේ. පස්සේ තමයි කාලෙන් කාලේ මම ඒකේ ඉස්සරහ ස්ටෝරිස් වල කියන්නේ ඒවට කියන්නත් දේවල් තියෙන්න බෑ. කොහොමද මම මේක ෆුල් ටයිම් කරනවා කියලා හිතුවේ මොන කාලෙද? ඇයි එහෙම හිතුවේ? ඔක්කොම දේවල් වලට මම ඉස්සරහ වීඩියෝ වලදී කියනවා. හරිද? හරි. මේ වීඩියෝ එකෙන් ඔයාලා දැන් මෙච්චර දේවල් කියනකොට ඔයාලට මම මේ එපා වෙනවනේ. ඒ මම දැන් කිලිම කියන්න අපේ කොටාව කොහොම සෙට් උනේ කියලා. කොහොම හරි දැන් ඔය ශෂියාගේ වැඩ ටික අර සර්ගේ වැඩ ටික කොහොම ෂේප් එක කරගෙන යනකොට ඒ දවස්වල මචං කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක් ඉන්නේ. ඔයාලා දන්නවා ඇති අනිවාර්යෙන්. නොදන්නේ විදියක් නැහැ. මිස්ටර් අප්පු කියලා. හරිද? මිස්ටර් අප්පුත් මතක විදිහට ඒ දවස්වල කළේ මීම් රිවිව්ම තමයි. එතකොට මට ඒ දවස්වල එයාගේ කන්ටෙන්ට් සෙට් එකක් හදන්න ආවා. මට මතක විදිහට ආව සෙට් උනේ ශෂියාගේ හරහාද කොහෙද කියලා. ශෂියාම ඉන්ට්‍රොඩියුස් කළා මාව එහෙම හරි ඔක්කොම තමයි මතක විදිහට සෙට් උනේ. මිස්ටර් අප්පුවත් සෙට් උනේ. එයාගේ වැඩි හැබැයි එයාගෙන ගොඩක් කන්ටෙන්ට් කරන කන්ටෙන්ට් 5ක් 6ක් විතර එඩිට් කරා මම. කළා ඊට පස්සේ මේ මිස්ටර් අප්පුම තමයි කියන්නේ channel එක පොඩ්ඩක් පෝස්ට් කරා. එයාගේ මොකක් හරි මේ වෙන වැඩකට ફોකස් කරලා ඒ දවස්වල. ඊට පස්සේ ඒක නැවතිලා කොහොමද එනවනේ මිස්ටර් අප්පුත් එක්ක chat කරලා මම කනෙක්ෂන් එක තිබ්බා. පොඩි කාලයක් යනකොට මිස්ටර් අප්පු මට ආයේ මෙසේජ් එකක් දාලා තිබ්බා මේ කොටා වීඩියෝ එඩිටර් කෙනෙක් හොයනවා කියලා. අම්මට සිරි.
මට නේ දැන් හෙන අමුතු මේකක් ආවේ මංකෝ ඕකේ අවුලන්න මට කරන්න මගෙන් පුළුවන්ද කරන්න අවුලන්න නැති නම්බර දෙන්න දීලා මංකෝ දෙන්න ආයි මොනවද ආයිති ඔයගේ chance එක කාට පස්සේ කවුරුත් කියනවද බය එපා කියලා මංගෝ එක පයින්ම දෙන්න වැඩේ ඕකේ හරි කරන්න මේ දෙන්න කියලා කිව්වා මට මතක විදිහට කොටා එදා මැසේජ් එක දැම්මේ නෑ ඊට පහුවදා හරි ඊට පහුවදා දවසක් දෙකක් ගිහලා හරි කොහමද මැසේජ් එක දැම්මේ මතක නැහැ හරියට මේක නා කොහම හරි මේ දැන් මට ඒක දැන් කොටාට දුන්නා කියන්නේ මාව කන්ටැක්ට් කරන්න හදනවා කියලා කිව්ව දවසත් මට මාර සතුටුයි කියන්නේ ඒ දවසට කොටා කන්ටෙන්ට් බලනවා ඉතින් අර අපේ ෆෑන්ස්ලානේ මචං කියන්නේ අපේ යාළුවගේ ෆෑන්ස්ලා අපේ ෆෑන්ස්ලානේ අපි යාළුවගේ ෆෑන්ස්ලා මේ මාර සතුටුයි දැන් මං කාපන ශෂියත් මං එහෙම ෆෑන් කෙනෙක් කියලා ඇදලා යාගේ ඩිට වුණා දැන් කොටාවත් සෙට්ටරොත් එහෙම අම්මට සිරිනේද කියන සීන් එකේ තමයි ඉඳී හරිද මොකොත් නෑ හරි කොටා කතා කරා මැසේජ් එකක් දාලා වැඩේ කරමුද මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කියලා මාසෙ මෙච්චර ඒ දවස්වල මම හිතන්නේ වීඩියෝ 8ක් හරි 8ක් හරි ওই ගානක් දැම්ම මතක නැහැ හරියටම මං කෝ ඕකේ කරමු කියලා වැඩේ පටන් ගත්තා හරිද අම්මා ඉතින් මාර සතුටේ ඉතින් මොකද නෑ ලංකාවේ හොඳම මීම් රිවිව් කරන කන්ටෙන්ට් දෙන්නෙක් ගිම එඩිට් එකේ විදිහට වැඩ කරනවා ඒ දවස්වල කාලයක් හරි ඒතර කවුරුත් මම අඳුරන්නේ නෑ එන සතුටේ ඉතින් කොහොමද වැඩේ කරගෙන ගියා මේ චිල් එකේ දෙන්නගේම කන්ටෙන්ට් එක හදාගෙන ගියා කාලයක් ඒ දවස්වල මෙහෙමයි හැබැයි හරිද ඒ කියන්නේ මේ කොටාගේ වැඩ ගත්තට කොටාට මචං වීඩියෝ එඩිටින් පැත්තෙන් එයාට හොඳ නොලෙජ් එකක් තිබ්බා කියන්නේ මට වඩා මං හිතන්නේ ඒ දවස්වල නොලෙජ් එකක් තිබ්බ දරුණුවට හරිද මේ හේතුව කොටා තමයි එයාගේ channel එකේ වීඩියෝස් කාලයක් එඩිට් කරේ සහ තව එඩිටර්ස්ලා වැඩ කරා මම හිතන්නේ කොටාත් එක්ක කොහොම හරි ඕකෙදි මේ මම දවසල කියන මෙන්න බේසික් මගේ සාමාන්‍ය එඩිට් එකටත් මං ඔයාලට ශෂියාගේ එඩිට් එක දවස් 3ක් විතර යනවා එහෙම එන කාලයක් කරන් දා වැඩ කරේ කොහොම හරි ඔහොම වැඩ කරද්දී ඒ දවසෙදි මට මේ කොටා සැරින් සැරේ කීක දේවල් කියලා දෙනවා හරිද මං ඔය දවස්වල මං ඔය රීල් වල එහෙමත් කියලා දෙනවා ඔයාලට ක්ලයන්ට් එකෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා මං කියලා රීල් වල ඒ කිව්වේ ඕක තමයි හරිද ඒ දවස්වල කොටා මට සෑහෙන්න දේවල් උගන්වලා දෙනවා බොරු කියන්න ඕනේ කොටාට මතකද කියලා දන්නේ නැහැ මට නම් මතකයි සෑහෙන්න දේවල් මගේ එඩිටිං ලයිෆ් එක මෙතන ලොකුවට වෙනස් වුණා. ඒ කියන්නේ මම එඩිට් කරන ස්පීඩ් එක 100ට බර ගානකින් වෙනස් වුණේ ඒක හේතුවක් තමයි කොටා. හරිද මාර රෙස්පෙක්ට් ඒ වැඩේට නම් ඇත්තටම සෑහෙන දේවල් ඉගෙන ගත්ත පොරගේ මේ ඔයාලට මම ඔය පෙන්නනවා නේද මේ ලේස් ටික ඩුප්ලිකේට් කරලා enable disable කරන්න කියලා අර මම ඔය මම අද මම හිතන්නේ මේ ඔයාලට මේ අපේ කොටාගේ එඩිට් එක බ්ලොග් පාර්ට් එක කරන්නද මම මේ වීඩියෝ එකේම ඒ පාර්ට් එකේදී මම ඔයාලට පෙන්නලා ඇති ඒ සීන් එක ආන් ඒ පාර්ට් එකම ඒ කියන්නේ ඔය enable disable කරන පාර්ට් එක මම දැනන් ඉදී නෑ ඒ දවස්වල හරිද ඒ ගුණේ මෙහෙම හරිද දැන් මේ මම දවසක් කොහම එඩිට් එකක් කරලා කොහොම මම මත විදිහට මම කොටාට ටයිම්ලයින් එකක් මොකක් හරි එකක් ඉඳ ප්‍රොජෙක්ට් ෆයිල් එක යවලා හරි ඒක ටයිම්ලයින් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් යවලා මොකක් හරි එකදී කොටාට ක්ලික් වුණා ඔය මගේ ටයිම්ලයින් එකේ තියෙන වර්ක් ෆ්ලෝ එක හරිද ඊට පස්සේ මගෙන් මට මතක විදිහට කොටා ඇහුව ලේස් ටික මොනවද අනම්මනම් කියලා මම විස්තරේ ඊට පස්සේ කොටාට නිකන් හිතෙන්නේ නැති අයියෝ මොන මොකලද ඌ මෙච්චර කාලයක් කරේ කියලා හරිද ඒ කියන්නේ මගේ ටයිම්ලයින් ඇරේන්ජ්මන්ට් එක මාර අවුල් හරිද කොහොම හරි කොටා මට දවසක් ඊට පස්සේ මේ අඩෝ මෙහෙමයි කියලා උඹ මේ කරන වැඩේ මේ පොඩ්ඩක් ටයිම් යනවා වැඩි මෙහෙමයි කියලා මට විස්තරේ කියලා දුන්නා මට ගෝ ආ මෙහෙම ඩුප්ලිකේට් කරන්න ලේස් ටික ඊට පස්සේ මේ වාට පුළුවන් ස්කේල් ටික වෙනස් කරලා දාලි වෙලා ලේස් enable disable කරන්න පටන් ගන්න කියලා හරිද මම බැලුවා enable disable මොකක්ද ඔය මං අහලවත් තිබ්බේ නෑ වෙනකන් එහෙම සීන් එකක් තියනවා කියලා මේ ප්‍රීමියර් ප්‍රෝ වල හරිද මම බැලුවා අම්මට මේවත් මොකක්ද සීන් එක කියලා ඊට පස්සේ මම බැලුවාම මේ මං එහෙමද එහෙමත් පුළුවන් නේ කියලා නිකන් අර ලොකු ලයින් එකට කිව්වා හරිද දන්නවා වගේ කොටාම ඇහුව මතක ඉතින් දන්නවද කොහොම හරි කියලා මං කෝ කොහොම මොකක්ද සීන් එක කියලා ඊට පස්සේ කොටා මට පෙන්නවා මෙහෙම කරන්න පුළුවන් කියලා එක්ක වීඩියෝ එකක් කියලා හරි මොකක් හරි විදිහට පෙන්නවා කොහොම හරි මෙහෙම විතර වැඩේ කරන්න කියලා බැලුවා මේකෙන් වෙන්නේ මචං අපි ලේ එකක් ඩිලීට් කරන්න ඕනේ ඒක පෙන්වන්න නැතිව අපිට ලේ එක ඩිසේබල් කරන්න පුළුවන් නිකන් ලේ එක ඔෆ් කරනවා සීන් එකක් කරතයි මම බැලුවා යක්කෝ මරු මේ පොයින්ට් එකක් නේක කිය මොකොත් නෑ එදා ඉඳන් තමයි enable disable වැඩේ පටන් ගත්තේ අද වෙනකනුත් ඒ වැඩේ කරනවා ඒකෙන් නම් මගේ work flow එකේ ස්පීඩ් එක සෑහෙන්න මාර විදිහටම ස්පීඩ් වුණා හරිද මං හිතන්නේ ඒ දවස්වල මං දවස් 3ක් විතර ගත්ත වැඩි දවසින් විතර කරන තත්ත්වෙටම ආවා ඒ වැඩේ හින්දා කොහොම හරි මාර හෙල්ප් එකක් වුණා ඒක නම් ඒ වගේ තව ගොඩක් දේවල් ඉගෙන ගත්තා කොටාගෙන් කොහොම හරි මේ මං ඒකයි ගොඩක් වීඩියෝ වල වුණත් කියන්නේ මෙන්ෂන් කරන්න ඔයාලට ක්ලයන්ට් ලගෙනුත් සමහරවල්ට ඉගෙන ගන්න chance හම්බෙනවා ඒ වගේ වෙනවා මචං ඒක ප්‍රැක්ටිකල් ලයිෆ් එකේදී ගත්තට පස්සේ ඒ වගේ වෙන්න පුළුවන් අනික මේ ඔයා එඩිටර් විදිහට කවදාත් ඔයා හිතන්න එපා ක්ලයන්ට් වඩා ඔයා දන්නවා කියලා හිතන්න එපා හරිද සමහර තන් තියෙනවා හැමදාම නේ මෙහෙම එක වෙන්නේ මේ සමහර ක්ලයන්ට් ලා ඉන්නවා ඉතින් එයාලා එඩිට් දන්නේ මෙලෝඩියක් දන්නේ නැතුව ඔයාගාට නෑ ඇතින්නා සමහර අය ඉන්න එඩිට් හැමදේම දැනගෙන තමයි ඔයාට වැඩක් දෙන්නේ හරිද එතකොට ඉතින් ඒ වගේ ක්ලයන්ට් ලත් එක්ක වැඩ කරද්දී හරි අමාරුයි සහ එහෙම කියලා ඔයාලා ලොකු සීන් එකකින් ඉන්න එපා ක්ලයන්ට් ඉන්න ඕනේ මගේ විදිහට මම තමයි එඩිට් එක කරලා දෙන්නේ ඒතර ක්ලයන්ට් මගේ පදේට නටනවා වගේ සීන් එක හිතන්න එපා කවදාවත් එහෙම වුණොත් නම් ඔයාට පුතේ ලොකු ගමනක් යන්න අමාරුයි අනිවාර්යෙන්
හැමෝගේම අදහස්වලට රෙස්පෙක්ට් කරන්න මචං. හරි ඒක තමයි වෙන්න ඕනේ. කියන්නේ ක්ලයන්ට් උනත් එයාගේ ෆීඩ්බැක් එකක් දුන්නාම ඒක ගැන අපි හිතන්න ඕනේ. ඕකේ එහෙම වෙන්නේ නැතිනේ ක්ලයන්ට් හිතනවත් එහෙම නේද එහෙම කියලා. සමහර දැන් තියෙනවා ක්ලයන්ට්ලා ඇත්තටම බොරුද කියන වැරදි දේවල් කියනවා. ඒ කියන්නේ ටෙක්නිකල් වයිස් ගත්තට පස්සේ හරි රූල් වලින් ගත්තට පස්සේ හරි එයාලා වැරදි දේවල් කියනවා. ඒකට ඒක අපි ලස්සනට එයාලා එක්ස්ප්ලেইন කරාම හරි. කියන්නේ මෙහෙමයි ඔයාලා මෙහෙම කරොත් මේ විදිහට වෙනවා කියලා අපිට ෆැක්ට්ස් එක ඔප්පු කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ජස්ට් එක්සැම්පල් එකක් විතර ඒ වගේ මොකක් හරි එයා සජෙස්ට් කරන දෙයක් වැරදි කියලා අපිට රියල් ලයිෆ් එකේ වීඩියෝ එකකින් පෙන්නන්න පුළුවන් නම් ඇත්තටම මේ කන්ටෙන්ට් එක මේ ෆ්ලොප් වෙලා තියෙනවා ඒ වගේ දෙයක් කරපු හින්දා කියලා මාරයි. ඒවනම් පට්ටම ටිප්ස් මචං. ටිප්ස් නෙමෙයි ඇත්තටම පට්ටම දේවල් කරන්න පුළුවන් නම් මොකද ක්ලයන්ට් එතකොට ඔයා ගැන මාර සැටිස්ෆැක්ෂන් එකක් ඇති වෙනවා. මොකද ඔයා කන්ටෙන්ට් වයිස් එකේ කන්ටෙන්ට් එක එඩිට් වලට වඩා කන්ටෙන්ට් එකේ නොලෙජ් එක තියෙනවා. ඔයාට කොහොමද ස්ට්‍රක්චර් එකක් හැදිලා ඔයාගේ ස්ක්‍රිප්ට් එක ගැන හැමදේම ඔයාට නොලෙජ් එකක් තියෙනවා. එතකොට නම් ඉතින් ඒ ලෙවල් එකට ආවගෙන ඔයාට ලොකු ගේමක් ගහන්න පුළුවන්. එහෙම තමයි අපි කොටාව සෙට් කරේ. ඉතින් ඊට පස්සේ ඉතින් දිගට හරහාට වැඩ කරගෙන ගියා. දැන් පේනවනේ මම සයිට් ට්‍රැක් කරන ලස්සනට කමෙන්ට් එක මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා වැඩේ. මේ වෙද්දි මම හිතන්නේ කොටාගේ මචං වීඩියෝස් මම හිතන්නේ 100 200 300 කට විතර කිට්ටුන හදලා ඇතිනේ. මරතන් වීඩියෝත් එකක් ගත්තට පස්සේ ඔව් බර ගාණක් හදලා ඇති කොටාගේ වීඩියෝස්. ඉතින් තාමත් හදනවා. මේ දැනුත් හදනවා, හෙටත් හදනවා. මේ දවස් 30ක් තව තියෙනවා දවස් 10ක්. ඒ දවස් 10කුත් හදනවා. වීඩියෝ හදනවා දිගට කොටාගේ හරිද? කොහොම හරි ඉතින් මේ මාර ඒ ජර්නි එක පට්ටයි සෑහෙන දේවල් ඉගෙන ගත්ත ජර්නි එක. කොහොම හරි ඔම කාලයක් ගියාට පස්සේ ඊට පස්සේ මම හිතන්නේ ශෂියත් එක්ක මම අවුරුදු 4ක් 3ක් විතර වැඩ කරා. ශෂියක කියන මම 50000 ගානින් තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා මතක විදිහට 40000 ගණන් දුන්නා. මතක නැහැ කොහොම හරි ලක්ෂයට අඩුයි 50000ට අඩුයි මතක විදිහට. ඊට පස්සේ ශෂිය වෙනම එයාගේ බිස්නස් වගේකට ෆෝකස් කරලා ඒ පැත්තත් එක්ක එහෙමම ඒ වැඩේ නවතුණා ශෂියගේ වැඩේ. ඊට පස්සේ ශෂිය අලුතෙන් රීඩර්ස්ලා වගේ ගත්තා. මමත් වෙනම මේ ප්‍රොජෙක්ට් එකක් බාරගත්තා. ඒකින්ද මට ආපහු ඒකට අත ගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. නැත්තම් ආපහු වරන් කරන අතර මාර ඉන්ටරෙස්ටිං ප්‍රොජෙක්ට් එකක් ඒක. අපි කොටාගෙන නම් ඉතින් කොටාගේ මේ කෙලින්ම YouTube නේ දරුණම YouTube තමයි. ඉතින් ඒකින්ද වණන් ඔන්ලි කොටා දිගටම මේ වැඩේ කරගෙන ගියා. දැන් මං හිතන්නේ ඉතින් මගේ ඉන්න OGම ක්ලයන්ට් තමයි මේ ඉන්නේ. හරිද? කොටා කියන්නේ යාම තමයි කෙලින්ම පරණම එක්කෙනා. අවුරුදු ගාන ඇත්තටම මට මතක නැහැ දැන්. හරිද? කොටාට මම නෑ මතක ඇති කියලා. මම බර කාලයක් බර වීඩියෝස් තෝගයක් දැනට හදලා තිනවා. ඉතින් ලොකු දැන් කෙලින්ම ක්ලයන්ට් කෙනෙක්ගේ තියෙන බොන්ඩ් එකට ලොකු ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙනවා. හොඳ ඔයාලා ඉතින් මාව අඳුරගෙන තියෙනෙත් කොටා හින්දා කොට දෙනෙක්. හරිද? ඒක 190ක් ඉන්නවා මගේ ඔඩියන්ස් එක 90ට වැඩි 95ක් 98ක් විතරම ඔඩියන්ස් එක මාව දන්නේ අපේ කොටා හින්දා. ඒක ඉතින් ඔයාලත් මේ බලන කෙනෙක් අනිවාර්යෙන් දන්නවා ඉතින්. මම දැන් කිව්වනේ ශෂියාව සෙට් වුණා, කොටා සෙට් වුණා, අප්පුගේ වැඩ කරා හැම කියලා. දැන් ඒ දවස්වල දැන් උනත් දැන් මම හිතනවා ඉතින් දැන් ඕන තරම් එඩිටර්ස්ලා ඉන්නවනේ. දැන් ඒක ඒගොල්ලෝ මොකද මාවම තෝරගෙන මාත් එක්ක වැඩ කරන්න කියලා මම කල්පනා කරලා බලලා තියෙනවා. හරිද? ඒකෙදි මම තාම අහලා නැහැ ඇත්තටම. කොටාගෙන් උනත් මම දවසක අහන්න ඉන්නේ මොකද මාත් එක්ක තාම වැඩ කරන්න කියලා. අපි දවසක අහමු මේ ප්‍රශ්නේ. කෙලින්ම මොන්ටම අහලා බලමු අපි කවදා දවසක හම්බෙච්ච දවසක කතා කරලා අහලා බලමු මොකද මේ මාත් එක්ක වැඩ කරන්න කියලා කෙලින්ම අහලා බලමු. මම හිතන්නේ මගේ පර්ස්පෙක්ටිව් එකෙන් ගත්තට පස්සේ ක්ලයන්ට් කෙනෙක් මචං බලන්නේ එයාලා ෂූට් කරලා එයාලා බලන්නේ කම්ෆර්ටබල්ද එඩිටර්ත් එක්ක වැඩ කරන කනෙක්ටිවිටි එක. දෙවා හිතන්න ඔයා එඩිටර් නම් ඔයා ක්ලයන්ට් වාට ෆුටේජස් ටික එවුවට පස්සේ ඔයා බෑක් ටු බෑක් ක්ලයන්ට් අප්‍රෝච් කර අහනවා නම් මේක කොහොමද කරන්නේ අරක කොහොමද කරන්නේ අරක කොහොමද ඔයාට ඕනේ කියලා ටූ මච් ඔයා ප්‍රශ්න අහනවා සෑහෙන්න ක්ලයන්ට් කෙනෙක්. හරිද? එහෙම වුණොත් එimhe ක්ලයන්ට් ඔයාට දිගටම දැන් එකක් දෙකක් එහෙම කරයි. ඔයාත් එහෙම කරයි සමහරට ඔයාට මේ ප්‍රොජෙක්ට් එක ගැන නොලෙජ් එක ගන්න ඕනේ හින්දා. හැබැයි ඔයා ප්‍රොජෙක්ට් 5ක් 6ක් 10ක් විතර කරද්දිත් ඔයා රිපීටඩිව් ඒ දේම කරනවා නම් ඒ විදිහටම ප්‍රශ්න අහනවා නම් ක්ලයන්ට් ගෙන් ඒ ක්ලයන්ට් ඔයාට ඉස්සරහට වැඩ දෙන එක චුට්ටි හරි නැතිලා නැත්නම් එකපාර නැවතින්නත් පුළුවන්. මොකද ක්ලයන්ට් කැමති නෑ මචං එයාලට ඕනේ කියන්නේ ඒක කන්ටෙන්ට් එක කරාට පස්සේ එයාලට එතන රිලීස් වෙන්න. සහ ඊට පස්සේ ක්ලයන්ට් ඩිලිවර් කරාට පස්සේ ඉතින් අපි කොහොමද සාමාන්‍ය ෆීඩ්බැක් රවුන්ඩ් එකක් දැක් කරනවනේ. ඒ යන රවුන්ඩ් දෙක තුන අඩු කරගන්න තමයි ක්ලයන්ට්ලා බලන්නේ. හරිද? මේ මම හිතන්නේ මම දවසක් කොටා ෆීඩ්බැක් එකක් දුන්නා. එක channel එක මම දැක්ක වීඩියෝ එකක තියෙනවා. ඒකෙදි යා කියන්නේ මේ වල සමහරට ක්ලිප් එක බැලුවත් දන්නේ නැහැ. ඒකෙදි කොටා කියන්නේ ඉතින් මේ සින්ක් එක ගැන තමයි කතා කරන්නේ. සින්ක් එක කියන්නේ අත හොදන සින්ක් එක නෙමෙයි. එයාගේ මගේ අයිඩියාස් මෙතන සින්ක් වෙන හැටි. ඒ කියන්නේ දැන් කොටා මොකක් හරි දෙයක් මීම් එකක් මොකක් හරි රියැක්ට් කළා දෙයක් කරාට පස්සේ මම දන්නවා එතන මොකද්ද මම කරන්න ඕනේ ඔක්කොම දේවල් දන්නවා. ඒක කොටාට මැච්ද කියන එක කොටා හිතන විදිහත් එක්ක මැච්ද කියන එකත් මම දන්නවා. හරිද? ඒ කියන්නේ ඒක වෙන්නේ වාගේ කාලයත් එක්ක ක්ලයන්ට් එක්ක වැඩ කරද්දී එයාගේ අර මොකද අපි ඒකට කියන්නේ නිකන් සයිකොලොජි කෙමිස්ට්‍රි වගේ සීන් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ එයා හිතන දේවල් ආඩ හිතන්න පුළුවන්. හරිද? යන්නේම සීන් එකක් තමයි වෙන්නේ. ඒක මාර දෙයක්. ඒක වෙන්නේ ඉතින් ඇත්තටම කාලයත් එක්ක වැඩ කරද්දී ඇති වෙන දෙයක් තමයි. ඒ කියන්නේ වා අද ක්ලයන්ට් එක ගත්තට පස්සේ හෙට වාට ඒක හිතෙන්නේ නැහැ ක්ලයන්ට් මේව හිතනවා කියලා. සාමාන්‍ය ප්‍රොජෙක්ට් ගානක් කරද්දී ඒක නිකම්ම හිතෙනවා. ඊළඟට මේන්ලිම දේ තමයි අර මම කිව්ව රිවිෂන් රවුන්ඩ් අඩු ගන්න එක. ඒ කියන්නේ දැන් ඉස්සර මම කොටාට වීඩියෝ එකක් කියවුවට පස්සේ මම සාමාන්‍යයෙන් කොටා මට 3 පාරක් විතර එවනවා. මේක මෙහෙම කරපන් අරක මෙහෙම කරපන් ගා එහෙම 3-4 පාරක් එවනවා. ඒක සාමාන්‍යයෙන් මාස 3-4ක් යනකොට එන්න අඩු වෙනවා. දැන් ඉතින් සාමාන්‍යයෙන් එහෙම එන්නෙම නැත්තරම්
හිටපුව මංගෙන එතෙන්නෙත් මගේ එඩිට පස්පෙටි වරත් දන්න සමාරෝය අපි බ්ලර් කරන කෑලි තිනවන ඒවා සමාරයම බ්ල නොකර ඇවට පස කොටාමට වන මේක බ්ල කරමුණේද මේ කවුල්ක සමාරලාට විඩිය අයින් කරනන කෑලි තින අයින් කරන කෑලි කියන්නේ ස්ට්‍රයික් වල්ල වදිරේවා ඉගෙන ඒක නොලේජක මට සීට සියත්තාමන මොනවට ස්ට්‍රයික් වදින්න හැමදේ ම දන්න ම දන්න කෑල්ලකුත්තින කොට දන්න කෑල්ලකුත් තියෙන ම දන්න කෑල්ලි ම දන්න දෙයක් නගේ මට තුන මේ අවුල්ල කියලා අපි වයින් කරන උදාහරනයක් විදරවල මතකත් දන්න අර බේදවසල මේ අපි වාලට මතක්න දියන මේ සෑන් බලවන කොටයි වීඩියක තිබ කොමරි බීම මචන් ඒක තිබ මේ බයිකයක් පාර ගිල ස්ටන් කරල ඒසින්න වැටනවත් නෑ හැබැයි උස්ටන් කර පාරය නැරි ඔය වීඩිය ඇදල තිබමයන් ස්ට්‍රයික මත ස්ට්‍රයික හරි ගයිඩලයිනක් ගයිඩලයින ස්ට්‍රයිකන ගයිඩලයිනක් ගයිඩලයිනක් දල තිබ ඉදයම් පස්සේ අපි පාරවල්ල ස්ටන් කරනය කිසිම කලිප්පත් දාන්න දම්මගම බඩුපත්වන බ්ල කල දලට නෑ ආගේ වගේ අපිත් අර දෙවල් ඉරගන්න ඒවගේ විඩිය දෙමට පස්සේ අවුල් කියන එක ඒ ඉරගෙන ගන්න තමයි දාන්න තොට දැන් ඉඩිට් එක දිගත්තර පසේ රියව් කරද්දි වල ගරුප් එක දාන න මේ කොට රියව් කරන්න සමල්ල කොට ඇති මත කලා රියව් කරන තොට මේ දාන්න මොකද ම දන්න එක දැම්ම දාප කොට වනත් මට කතා කරල කියන මේ අයින්කරම නේද කියලා ඉතින් ඒක ම මුලදිම අයින් කරන සමාලට මං යාට නොටිස් ඇදන මේ වයින්කර මේ අවුල හිදකල මොද අප ඩියවරේෂන එක තියෙනවා අපි සාමන 30 මිනිට හදනවන සමල්ලාට ඒවගේ අයින්කර විනාඩි 25 28 අඩුවන තොටම කොටට මේෂන් කලගෙන මෙන්න මේටික තිබ ම ඒන් දයින් කර හින්ද තමයි මේ ගන වෙලාතින කමන්න ඇති හන රේගෙන වත්සපෙන් ටක්ල මැජ දාලාපුුවන් කොල්ල බල්ලගෙන අවුලන්න එන ශේප එකමකල කියන ඒක තමයි මේන්ලිමදේ වා කලයින්ට දෙන කම්ෆර්ට් එක නැති කරන්න බමචන් යාව නිතරම යාට රශ් කර පුෂ් කර හම දෙසම කලයින් ප්‍රශ්න ඒ දේව කරන්න බායකින් වෙන්න කලයින්් නිකම්වාට ලොස්සන්න පුළුවන් ඔය කරන ඕන ප්‍රජෙට්ටක් කාලයක් කරන්න වාට එන්න කලයින්ට වන තඳුරගන්න පුළුවන් ඒකනවා හිතන්න ඕනති කෙනවා නෝමල් ඉදිකල ඩන්න හිතන්න කලයින් මොනවද හිතන්නේ කලයින් ෆීඩ් බැක්ම නිතර සමරස් කරන්න ඕනි දැන් කලයින් මොහර නිතර දේවල් කියනවන වගේ ෆීඩ් බැක් දුන්නට පස්සවාගේ කමට ශේෂන වාට පේරවන නැතවට ඕරෝල් ය ෆීඩ් බැක් ඇදන එතවටවා ඉතින් ගිල්ලමද ඉන්විස්ටිගේට් කල බලන්න මොනවද කලයින් නිතරම වාට කියලතින් දේවල් කියල් එතකොට වාට ඒ හරහා පුළුවන් මේ අයිඩියක් ගන්න කලයින් මේට තම කැමති අරට කැමතිනෑ කියනක වාට හිතාගන්න පුළුවන් අන්නේ වගේ පොඩ්ඩක් ඒ පැත්තගෙන තිතන්න ඩිට්කමන මේ ඒ පැත්තගෙන තිතන්න සහ මටද මේ අපේ කමිටි මල්ලි කතා කරමචම මේ ඩිස්කෝට් කමිටි මල්ලි කතා කර ඒලා යා දුන්න එකද මට පොඩි පොයින්ටක් මේ මතක් වුණා එයාගේ ප්‍රජෙට් එකද යාට වෙච්ච සින්නයක් හිද මේ කතන්ද ඇදුනේ වාලට දෙන ටිප්පයක් විදිර මං කියන්නම් ඔයාලා එඩිට් පටන්ගන්න දැන්වා වැඩි කරන මුලදී ඉන්න කාල කෙනෙක් නම් වාලා මුලින්ම එඩිට් එක ඇතුළේ දැන් ඔය ලොකු ඇනිමේෂන් හදනේවා තියෙනවා කියන්නේ බරපතල කෑලි තියෙනවානේ ඒව හිතන්න කලින් වාලා පුළුවන් තරම් කන්ටෙන්ට් එක ස්ට්‍රක්චරයකට එඩිට් කරන්න පුරුදුවෙන් ස්ට්‍රක්චරයකට කියන ඔයාට පුළුවන් වෙන්න ඕන හොඳ පේසින්නේ එඩිට් එක කට් එකක් ගහන්න එතකොට වාට පුළුවන් වෙන්න ඕන හුක් එකක් ඕන වෙලාවක තෝරගන්න ඊට පස්සේ ඒ හුක් එකක් වුණත් අපිට ඩබල් අප් කරගන්න පුළුවන් ඊට පස්සේ කන්ටෙන්ට් එක හැබැයි මේ කන්ටෙන්ට් එක වුණත් හොඳ ඩිලිවරි එකකින් හැමදේම තියෙන්න ඕනේ එතකොට අන්න ඒ පැත්ත කියන්නේ අර ඔයාලා ලොකු ඇඩ්වාන්ස්ම කැලලට යන්න කලින් එන ඇනිමේෂන් වල තියෙන ලොකු දේවල් ඒවා ටච් කර ඇඩ්වාන්ස් කැලේ ටච් කරන කලින් පුළුවන් තරම් බලන්නේ බේසික් කැලේදී කියන්නේ ඒක කට් එකක් විතරයි මම මේ කියන්නේ පේසින් එක දාලා කට් දාන ස්පීඩ් එක ඒ වගේ දේවල් ආන් ඒ වගේ දේවල් එතකොට හුක් එකක් තෝරන ඒ වගේ කැලේ කියන ටිකක් මාස්ටර් කරලා ඉන්න මොකද සමහර ක්ලයන්ට්ලා මචං එඩිට් එකේදී දැන් ඇනිමේෂන් වලට එහෙම ලොකු ෆෝකස් එකක් දෙන්නේ අර ඒ කියන්නේ ඔයා කරන ෆෝමැට් එක වෙනස් වෙනවා හැබැයි යාලා ගොඩක් වෙලා බලන්නේ ඔයා ගානට හුක් එකක් තෝරගෙන තියනවාද ඔයා කන්ටෙන්ට් එක ගානට ලස්සන එඩිට් කරද්දී ඔයා පේසින් ටික ගානට මැච් කරලා ඒවට අවශ්‍ය කරන කට් ටික ගහලා ඒව ලස්සනට කරලා තියනද කියලා යාලා බලන්න ඊට පස්සේ තමයි යාලා ඇනිමේෂන් පාර්ට් එකට යන්නේ ඔයා හදිස්සි ඇනිමේෂන් එක පොඩ්ඩක් හරි අඩුවෙන් කියන්නේ ඇනිමේෂන් යූස් කරලා තියන අඩු වෙන්න පුළුවන් එහෙම කරලා වෙලා අර ටික පර්ෆෙක්ට් කරලා තියන හොඳ හුක් එකක් තෝරගෙන ලස්සන ස්ට්‍රක්චර් එඩිට් කරලා තියනවා නම් ක්ලයන්ට් අනිවාර්යයෙන් වැඩිට කැමති වෙන්න පුළුවන් ඊට පස්සේ වාට පුළුවන් පොඩ අනිත් දේවල් මාස්ටර් කරලා වැඩේ කරන්න පුළුවන් නම් අන්න ඒක ගැනත් මේ ඔළුවේ තියාගන්න මං හිතනවා ඒකෙන් ඔයාලට ලොකු chance ගන්න පුළුවන් කියලා වැඩ කරද්දි try කරලා බලන්න මේ වැඩෙත් හරිද මේ ඉතින් බොහොම ස්තුතියි නේ මේ වීඩියෝ එකත් බැලුවාට මේ අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මම මේ ඒජන්සි සීන් එකට බැස්සේ කියලා ඒ පැත්ත ගැන මොකද මගේ අයිඩියා එක ඒ දේවලුත් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න මෙතනින් පස්සේ මගේ අපේ මේ vlogs update එක vlogs නෙමෙයි අත්‍තරම නිකන් මම කලින් රෙකෝඩ් කරා මම edit කරන ගමන් clip වගේ ඒ ටික දානවා බලන්න thank you so much ගිල්ලෙන්න අද ගැන කියනවන අද 21 පාන්දර 1:07 වෙලාව මම මේ අවස්ථාවේදී කොටාගේ 20 වෙනි වීඩියෝ එක තමයි හදන්නේ කියන අද දාන වීඩියෝ අද හදන්නේ TNL එකක් මේ තියෙන්නේ
TNL ඇති මම ඔයාලට පෙන්නන්නම් TNL කාඩ් කතන්දරේ උඹලා මට කතන්දර කියලා දෙන්න දරුවට මම පෙන්නන්නම් කාඩ් වල කතන්දරේ ඉන්න පොඩ්ඩක් කාඩ් වැඩේ වෙන්නේ මෙහෙම හරිද මේ දින් දැනට දාපු කාඩ් සෙට් එක මේ ඔක්කොම කපලා තියෙන එකයි මේ ඔයාලා කොපි කරගත්ත කියලා මට ප්‍රශ්න නැහැ මේ ඔක්කොම දාලා තියෙන නේද මේ දින අපි හදපු 17 වෙනි වීඩියෝ එක මේ දින මෙහෙම තමයි මම කාඩ් ඇඩ් කරන්නේ හරිද දැන් මේ ඔයාලට තියෙන මේ කාඩ් වර්ග තුනයි මම මේ පාර ගන්න පුළුවන් උනේ මට අනිත් ඒවා හොයාගන්න බැරි වුණා මේ කාඩ් වර්ග තුන තියෙනවා මචං ඒ තුනට වෙනම ලේයර්ස් තුනක් අරන් තියෙන්නේ එතකොට මම කරන්නේ අවශ්‍ය කරන දැන් මොඩල් කාඩ් එක නම් ඒක දැම්මා ඒ ලේයර් ඔන් කරා මෙතන නම්බර් එක ටයිප් කරා හරිද දැන් මම මේ පාර ඉස්සර මම එවෙලෙවෙල හුර තමයි මේ ටයිප් කින්නේ මම කාඩ් එකේ මෙහෙම බලනවා මේ කාඩ් එකේ නම්බරේ බලනවා ඒක බල ටයිප් කරා හැබැයි දැන් අපි මේ Mac එකේ තියෙන වාසිය ඇවිල්ලා මට මේක කොපි කරන්න පුළුවන් හරිම සිම්පල් මෙහෙම කරාට පස්සේ මට මෙන්න සිලෙක්ට් කරලා නම්බරේ කොපි කර දෙයි මෙතනින් හරිද කොපි කරලා මතර මෙතනින් පේස්ට් කරන්න විතරයි තියෙන්නේ අවශ්‍ය කරන එක හරිද ඒ හින්දා තමයි මම මේකට ෆොටෝ එකක් ගහලා දාගෙන තියෙන්නේ මොකද ඒතර මට අමුතුවෙන් බල ටයිප් කරන්න දෙයක් නැහැ ජස්ට් කොපි පේස්ට් කරන්න තමයි තියෙන්නේ අන්න එහෙමයි ඉතින් මම කාඩ් ඇඩ් කරන්නේ බොහොම ස්තුතියි මේ වීඩියෝ බලුවට මම හිතනවා ඉතින් ඔයාලට පොඩි ආතල්ලක් තියෙන නැති සහ මේකෙන් ඉගෙන ගන්න දේවල් තියෙන නැති කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඉගෙන ගත්තා නම් මොනවා හරි සහ ඉස්සරහට වීඩියෝස් මොනවද ඕනි කියලාත් කමෙන්ට් එකක් දාන්න මම දැන් දැනට කමෙන්ට් ඔයාලා කිරි බලලා තියෙන මට තාම රියැක්ට් එකක් දාගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ මම කිව්වද දන්නේ මේ මට මතක නැහැ මම කිව්වද කියලා මම සමහරට මම කලින් රෙකෝඩ් කරපු ක්ලිප් එක කියන්නේ එහෙම කියලා නැත්තම් මේ ගොඩක් කට්ටිය මෙසේජ් දාලා තියෙන මෙසෙන්ජර් වලට TikTok වලට එහෙම මේ මම ওই දෙකම ඇප් දෙකම ෆෝන් එක අයින් කරලා තියෙන මේ දවස්වල මේකට ෆෝකස් කරන්න ඕනේ හින්දා එතකොට මේ ඔය දැනට රිප්ලයි කරා නම් එහෙම මෙන් හරි කියලා ඔය PC එකෙන් ලැප් එකෙන් ගිය වෙලාවකට තමයි දැක්කොත් එහෙම රිප්ලයි කරන්නේ හින්දා sorry.com එකකට ආපහු ඒකේ මෙසේජ් වලට ඇක්ටිව් වෙන්නේ සාමාන්‍යයෙන් මචං අප්‍රේල් මැද්ද වගේ වෙයි නැත්තම් සාමාන්‍යයෙන් හැම එකටම මගේ රිප්ලයි කරලා තියෙන්නේ ඔය එකක් දෙයක් සාමාන්‍යයෙන් මගේ ඇරිච් ඇති එහෙම මෙහෙන් ඒ වරුණාම හැම මෙසේජ් එකකට මගේ මෙතකන් මෙච්චර කල් රිප්ලයි කරලා තියෙනවා ඉතින් සමා වෙන්න ඕන කවුරු හරි DMs දාලා තියෙනවා නම් බලන් ඉන්නවා නම් මේ sorry.com ඉතින් මේකට ෆෝකස් කරන්න ඕන හින්දා ඉතින් පොඩි කාලයක් ගන්න වෙනවා තව වැඩ වගේ උත් කරනවා ඒ හින්දා අපි ඉක්මනට මේක මම මේ පැත්තෙන් ඇක්ටිව් වෙන්න එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ වලට ඔයාලට ජයම වේවා ඔයාලා බලන වීඩියෝ සීරීස් එක අතර වාරේ මේ වගේ පොඩි අප්ඩේට්ස් දෙන්න එතකොට අපි කොටාගේ ෆෑන්ස්ලටත් ඉතින් මේ වීඩියෝ බලන්න හිතෙයි